මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය. එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය. නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති. නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි. ලොවේ ඇති හැම දුක් වලින් මැනවින් මිදුන මුනිදුනි. මම් වනාහි දැන් අනතුරට පත් හෝයෙමි. එසේ වූ මාහට පිහිට සලසන සේක්වා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දුහට මේ ගාථාව වදාළසේක. තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති. සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය. එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය. යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මමරාහු පමුංච සුරියන්ති. යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතුවන්නේ එම්බාරාහු
අසුරය ආසෙහි සැරිසරණ මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්නැර දමවහිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය. එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය. එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය. කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ? බුදු සමිඳුන් විසින් දෙසූ ගාථා ඇසුවෙමි. ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත. ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා.